අද අපි ඇවිල්ලා ඉන්නේ හෝටන් ටැන්න ජාතික උද්‍යානයට. අපි අද යන්න හදන්නේ නෙළුම් වසන්තය බලන්න. නෙළුම් මල් පිපෙන අවුරුදු 12කට සැරයක්. ඉතින් අපි යන් නෙළුම් බලන්න. අපි නෙළුම් මල් බලන්න ආවා තොටුපොළ රක්ෂිතය ඇතුළත. මේ තියෙන නෙළුම් මල් මේකේ විශේෂත්වය තමයි අවුරුදු 12කට කලින් තමයි 12කට සැරයක් තමයි මේක පිපෙන්නේ. මීට අවුරුදු 12කට කලින් ඒ කියන්නේ 2013 පිපුණාට පස්සේ 2025 තමයි දැන් ආයි පිපිලා තියෙන්නේ. ආයි අවුරුදු 12කට සැරයක්. ඒ කියන්නේ 2037 තමයි මේ නෙළුම් මල් පිපෙන්නේ. ඉතින් මේක තමයි මේකේ තියෙන විශේෂත්වය.